හරි ළමයි මම උගන්වන්නේ කම්බයින්ඩ් මැත්ස්. මම මේගේ පළවෙනි මේ වීඩියෝ එක මම YouTube වලට දාන්න. මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ 2025 ඉඳන් 2020 2010ට 15ට වගේ යනකම් පාස් පේපර් රචනා ගණන් වගේම පාඨ්‍ය ගණන් සාකච්ඡා කරලා දාන එක. මම මුලින්ම කරන්නේ ත්‍රිකෝණමිතිය රචනා ගාන හදන එක 2025 අවුරුද්දේ ත්‍රිකෝණමිතිය රචනා ගාන හදන එක කරන්නේ. අද ඒක සාකච්ඡා කරලා ඔක්කොම දානවා. සම්පූර්ණයෙන්ම ටිකක් වෙලාව යන වීඩියෝ එකක්. හේතුව තමයි ඔක්කොම විස්තරත් එක කියනවා. පොඩි පොයින්ට් පැහැදිලි කරනවා. සුළු කිරීම පවා කියනවා. විතර විදිය කියනවා. මේ ලකුණු දෙන පොයින්ට් කියනවා. හරිද? මට 2025 වැඩිපුර එක කියන්න බෑ. හේතුව තමයි තාම අජේ මාකින් එකක් දීලා නැහැ. 2024 ඉඳන් දිගටම මට කියන්න පුළුවන්. මොකද ඒක අජේ මාකින් එකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් එකේ පෙන්නලා මෙහෙම වගේ තැන් වලට ලකුණු දෙන්නේ. මේවා ලිව්වේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මේ පොයින්ට් හරියට ලියන්න ඕන නම් මේ දේවල් හැමදේම කියලා හොඳ වීඩියෝ සීරීස් එකක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොන්ට. මේ කියන්න තියෙන හැමෝම මාත් එක්ක එකතු වෙලා මේ පාස් පේපර් ටික රචනා ගන්න ටික සාකච්ඡා කරගෙන අඩුපාඩු හදාගෙන හොඳට පේපරේ පොයින්ට් වල ලියන්න පුළුවන් වෙන විදිහට හදාගන්න. හරි. ත්‍රිකෝණමිතිය ගානේ මේ ෆොටෝ එකක් මම මේ ස්ක්‍රීන් එකට දාන්නම්. ඒක බලලා ඔය කට්ටිය වෙලාවක් අරන් හදලා ට්‍රයි කරලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒක බලලා මේ විවරණය බලන්න වීඩියෝ එක. හරි. ABC කොටස් 3 නම් AB කොටස් 2 නම් සාමාන්‍ය ලේසි. හැබැයි C කොටස ටිකක් අමාරුයි. අමාරුමත් නැහැ. අමාරුයිකට අමාරු නැහැ. හැබැයි අර මේ දක්වා ආපු ප්‍රතිලෝම ත්‍රිකෝණමිතිය ශිත ගණන් වලට වඩා ටිකක් වෙනස්. හරිද? අපි පොඩ්ඩක් කරලා ඉවරන ලකුණු ටිකක් හරි හම්බෙන්න පුළුවන්. ඒ වුණත් AB කොටස් දෙක හැදුවොත් ලකුණු 110ක් විතර හදා ගන්න පුළුවන්. අපි මේ දක්වා පාස් පේපර් වල මාකින් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලුවොත් මේ C කොටස ඒ කියන්නේ AB කොටස් දෙකකට එම ලකුණු 110ක් විතර බෙදිලා යනවා. C කොටස ලකුණු 40ක් වගේ තමයි තියෙන්නේ. හරිද? සාමාන්‍ය මේ AB කොටස් දෙක හදාගත්තත් ලකුණු 110ක් තියෙනවා. C කොටස මොනවා හරි දෙයක් ලිව්වා කිව්වොත් ඒකෙන් 10ක් ගන්න බැරි කමක් නැහැ නේ. හරිද? සාමාන්‍ය ඒකක් ගන්න ළමයට අපිට ඕනේ ලකුණු 120ක් තමයි උපරි අවමේ ඕන. 120 පහක් රචනා ප්‍රශ්න පහ හැදුවම ලකුණු 600ක් තියෙනවා. පාර්ට් A වල ලකුණු 15ක් තිබ්බෙන් පස්සේ 75 හදාගන්න පුළුවන්. හරිද? එහෙනම් ප්‍රශ්න වලට බය වෙන්න එපා. එක කොටසක් අමාරුයි කියලා අතහැරලා යන්න එපා. මේ ත්‍රිකෝණමිතිය ගන්න සාමාන්‍ය ටිකක් ලේසි. හරි. අපි ඒක හදලා බලමු. මුලින්ම හදනවා මම 17 ඒ කොටස. හරි. ඒ කොටස හදද්දී ඒකේ මුලින්ම කියන්නේ sin A sin B cos A හා cos B අසුරෙන් sin A ධන B ලියා දක්වන්න කියන එක. හරිද? sin A ධන B ප්‍රසාරණය මොකද්ද? සාමාන්‍ය ප්‍රසාරණය අපි පාඩම් කරන ත්‍රිකෝණමිතිය සූත්‍රය මොකද්ද? sin A ධන B සමානයි sin A cos B ධන cos A sin B. හරිද? ඔන්න sin A ධන B ප්‍රසාරණය. මේකට අපිට ලකුණු සාමාන්‍ය ලකුණු 1000න් 5ක් විතර හම්බ වෙනවා. ඊළඟට කියනවා sin 2 θ සමානයි 2 sin θ cos θ බව අපෝහණය කරන්න තියෙනවා. මේක ඇවිල්ලා සාධනය කරන්න තියෙනවා. sin 2 θ කියන සූත්‍රය සාධනය කරන්න තියෙනවා. මේ sin 2 θ සූත්‍රය සාධනය කරන්නේ මෙන්න A ධන B A ධන B සූත්‍ර භාවිතා කරලා. හරිද? කොහොමද ඒක සාධනය කරන්නේ? මම මෙතෙන්දි ගන්නවා A සමානයි θ සහ B සමානයි θ ලෙස ගනිමු සාධනය කරන්න හදන්නේ. හරිද? දැන් මේ පළවෙනි සූත්‍රෙට මේ ඔක්කොම ටික ආදේශ කරනවා. sin A කියන්නේ θ. B කියන්නේ θ. sin A කියන්නේ θ. cos A කියන්නේ θ. cos A කියන්නේ θ. sin A කියන්නේ θ. හරිද? sin 2 θ sin θ cos θ cos θ sin θ. ඒ කියන්නේ අපි සාමාන්‍ය බීජගණිතයේ x ධන y y ධන x කියන්නේ මොකද්ද? දෙකක් xy නේද? xy yx. හරිද? දෙක වැඩි කිරීම 3ත් එකයි 3 වැඩි කිරීම දෙකත් එකයි. එක වගේ තියෙන. හරිද? xy කියන්නේත් එකයි ඒ වගේම yx කියන්නේ එකයි. අපි එකපාරට දාන්නේ දෙකක් xy කියලා. මේක අයිත් අනිත් පැත්තට හරව ගන්න ඕන නිකන් අපරාධ වෙලා. හරිද? එහෙනම් ඒ වගේම sin θ cos θ කියන්නේ එකයි. හරිද? උත්තරේ තියෙන sin θ cos θ නිසා මේක sin θ cos θ දෙකක් sin θ cos θ එකපාරට කියලා දාගමු. ඔන්න සාධනය කරා. හරිද? විභාගයේ ලකුණු ගත්තොත් මේක මාකින් එක අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. මෙතෙන්ට 5ක් දෙන්න වෙනවා. මෙතෙන්ට අවමේ 5ක් දෙන්න වෙනවා. 10ක් දෙන්නත් පුළුවන්. හරිද? අපිට පුළුවන් දේවල් ටික ලියා ගන්න. දැන් ඊළඟට කියනවා
බිඳුව ටීට 5 බෙදීම 2යි ගන්නෙමු කියලා මෙන්න මේක දත්තයක් ගාන දීලා තිනවා. යයි ගනිමු. ගාන දීලා තියෙන දත්තයක්. හරිද? අනිවාර්යයෙන් මේ දත්තය අපිට ගාන හදන යද්දී ඕන වෙනවා. හරි. cot θ සමානයි cot θ ඍණ 2ක් tan θ sin 2ක් θ සමීකරණය අපිට කියනවා a cos 4ක් θ b cos වර්ග θ ධන c සමානයි බිඳුව ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රියන ත්‍රිකෝණමිතිය සමීකරණය a cos 4ක් θ ධන b cos වර්ග θ ධන c සමානයි බිඳුව ආකාරයෙන් ලියන්න තියෙනවා. හරි. මේක දිහා බැලුවෙන් පස්සේ අපිට දීලා තියෙනවා cot θ කෙනෙක් දීලා තියෙනවා tan θ කෙනෙක් දීලා තියෙනවා sin 2යි θ කෙනෙක් දීලා තියෙනවා. අපි එතකොට මුලින්ම කරගන්න ඕනේ මේ ඔක්කොම ටික කොහොමයි කියලා සූත්‍ර ආදේශ කරලා අපි දන්නේ එක සූත්‍ර දාලා cos වලින් විතරක් ලියා ගන්න විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක බැලන්ස් කරගෙන මේක විතර හදා ගන්න විදිහට බලමු. කොහොමද හදන්නේ කියලා. හරිද? මුලින්ම අපි මේ ටික දන්න සූත්‍ර වලින් cos වලින් විතරක් තියා ගන්න බලමු. හරි. cot θ තියෙනවා එකයට tan θ තියෙනවා. cot θ තියෙන සූත්‍රයක් එකයට tan θ නැත්තම් cos බෙදීම sin θ. මේ දෙකෙන් මොකද්ද ගන්න වෙන්නේ අපිට? එකේර tan θ තරම් වැඩක් නැහැ මොකද cos වලින් නේ තියෙන්න ඕන. cos ලාවට හරි ගෑවිලා තියෙනවා cos බෙදීම sin වලින්. අන්න ඒ නිසා tan cot θ කියන එකට cos θ බෙදීම sin θ දානවා. ඊළඟට දෙකක්. tan θ තියෙන එකම සූත්‍රයයි දෙකක් sin බෙදීම cos θ. හරිද? sin 2යි θ තියාගන්න බෑ. හේතුව තමයි ඔක්කොම මේ තියෙන්නේ කෝණ මොනවද? θ θ. හරිද? එහෙනම් මේ 2යි θ සූත්‍රය θ කරගන්න ඕන. ඒ කියන්නේ 2යි θ කරනවා කියන්නේ 2යි θ කරනවා කියන්නේ කෝණීය භාගයක් බවට පත් කරනවා. භාග කෝණ සූත්‍රය. හරිද? අපි දැන් භාග කෝණ සූත්‍රයක් දාන්න මොකද? 2යි θ කරන සූත්‍රයක් දාන්න ඕනේද? sin 2යි θ 2යි sin θ cos θ. එන්නයි සූත්‍රය ආදේශ කරුමු මෙතෙන්ට. හරි. ඊළඟට මම මෙන්න මේකේ පොදු හරය ගන්නවා. sin θ cos θ. හරි. පොදු හරය ගත්තන් පස්සේ මේකේ හරයට cos θ අමතරව එකතු වෙලා තියෙනවා. එහෙනම් මම මේක cos වලින් වැඩි කරනවා. cos වර්ග θ. මෙතෙන්ට sin θ එකතු වෙලා තියෙනවා. sin වැඩි කරාම sin වර්ග θ. sin θ cos θ. හරි. දැන් මේක දිහා ටිකක් වෙලා බැලුවෙන් පස්සේ මේකේ තියෙන ඔක්කොම ටික sin cos වලින් තියෙන. හරිද? ඊළඟට මම කරන්නේ මේ අපි හදා ගන්න ඕන එකේ හරයක් නැහැ. හැම එකේම තියෙන්නේ ලවය විතරයි. a cos 4යි θ දාන b cos වර්ග θ දාන c සමානයි බිඳුව. හරිද? යට තියෙන එක හැම එකේම එක තියෙන. හරිද? අන්න ඒ විදිහට හදා ගන්න කියන එක මත මම මේක මෙහෙ ගුණ කරගන්නවා. එතකොට මේකේ හරයක් නැති වෙනවා. හරිද? හරි. cos වර්ග θ ඍණ 2ක් sin වර්ග θ මේක මෙහෙ වැඩි කරාම 2ක් sin වර්ග θ cos වර්ග θ. හරි. ඔන්න එකත් හරි. දැන් මේකේ හරියන්නේ එක පේරියකට තියෙනවා. හරි. දැන් මේකේ ඔක්කොම වෙලා තියෙන මොකද්ද? ඔක්කොම එකම පැත්තකට තියෙන. සමානයි බිඳුව කියලා තියෙන. සමානයි බිඳුව කියලා තියෙන හින්දා මේ ඔක්කොම ටික මම මෙහාට ගන්න. හරි. ඒක මම මෙන්න මෙතන ලියන්න. cos වර්ග θ දෙකක් sin වර්ග θ මේක මෙහාට ගෙනිච්චාම පස්සේ ඍණ 2ක් sin වර්ග θ cos වර්ගට සමානයි බිඳුව. හරි. හරි. දැන් තියෙන ඔන්න ඕක. දැන් මේකේ තියෙන්නේ ඔක්කොම cos වර්ගයි sin වර්ගයි. මේකේ තියෙන cos වර්ග cos විතරයි. හරි. cos වර්ග තියාගමු cos වර්ග θ. දෙකක් sin වර්ග θ cos කරගන්න පුළුවන් කොහොමද? sin වර්ග θ සමාන 1 ඍණ cos වර්ග θ සූත්‍රය දාලා. දෙකක් sin වර්ග θ 1 ඍණ cos වර්ග θ සූත්‍රය දාමු. cos වර්ග θ සමානයි බිඳුව. හරි. ඊළඟට cos වර්ග θ ඍණ 2ක් cos වර්ග θ ඍණ 2 ඍණ 2ක් මේකත් වැඩි වෙනවා. මෙන්න මේකිනුත් වැඩි වෙනවා. ඍණ 2ක් cos වර්ග θ ඍණයි නේ ධන 2යි cos වර්ග θ cos වර්ග වෙනවා ධන 2යි
cos 4ට ඊට සමානයි 0යි. හරි. දැන් මේකට මේක කැපෙනවා. හැදෙන්නේ මොකද්ද? 2ක් cos 4යි θ ධන cos වර්ග θ ඍණ 2යි. a cos 4යි θ ධන b cos වර්ග θ ධන c සමාන බිඳුව ආකාරණයේ දෙයි තියෙන්නේ. හරි. දැන් මම කරන්නේ මේක පොඩ්ඩක් මම මකනවා. ඒ පිළිවෙලට ලියා ගන්න. 2ක් cos 4යි θ cos වර්ග θ ඍණ 2 සමානයි බිඳුව. හරි. ඔන්න ඒ විදිහට හදාගන්න. මෙතනින් විතර නවතින්න මේක මෙහෙම ලියා ගන්න. a cos මෙය a cos 4ක් θ ධන b cos වර්ග θ ධන c සමානයි බිඳුව ආකාර වේ. එම නිසා a කියන්නේ කීයද? 2යි. b සමාන 1යි. c කියන්නේ කීයද? 2යි. මේකට ලියන්න මේකට ලකුණු දීලා තියෙනවා කලින් මාකින් වල. හරිද? දැන් ඊළඟට කියන්නේ මොකද්ද? ඊළඟට කියන මේක n θ සමානයි cos inverse මූල 14 ඍණ 1 බෙදීම 4 බව පෙන්වන්න කියලා කියනවා. n මේක විශේෂත්වය තමයි n කියන එක. හරිද? n තමයි හදන්නේ කියලා තියෙනවා. n හදද්දී අපි ගාන හදලා නතර වුණේ මෙන්න මෙතන. හරිද? මෙතනින් පස්සේ කියනවා n θ සමානයි cos inverse මූල 14 ඍණ 1 බෙදීම 4 බව පෙන්වන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේක භාවිතා කරලා තමයි θ වලට උත්තරයක් ගන්න තියෙන්නේ. මේක භාවිතා කරලා අපි හදාගත්ත එක භාවිතා කරලා මේ θ වලට උත්තරයක් ගන්න තියෙන්නේ. හරි. හරි. θ සමානයි කියලානේ කරන්න පෙන්වන්න තියෙන්නේ. හරි. මේක θ කියන්නේ මොකද්ද මේ? හරි. ඔන්න cos වල තියෙන θ තමයි මේ θ කියලා කියන්නේ. හරි. එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි බලමු නිකන් සාමාන්‍ය විජගණිත උදාහරණයක් ගන්න. හිතන්න මෙහෙම. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. හරිද? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණේ x වලගේ හොයන්නේ කොහොමද? අපිට x වලගේ හොයන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සාධක වලට වෙන් කරලා පුළුවන්, වර්ග පූර්ණයෙන් පුළුවන්, නැත්නම් සූත්‍රයෙන් පුළුවන්. හරිද? මේක දිහා දැක්කම අපිට මේ සාධක වලට වෙන් කරන එක හිතා ගන්න බෑ කොහොමද කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ වර්ග පූර්ණයට වඩා අපි ඊට පස්සේ සූත්‍රයෙන් බලමු. සූත්‍රයෙන් ගත්තොත් මොකද? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව න x කියන්නේ මොකද්ද? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a. හරි. ax වර්ග bx ධන c සමානයි බිඳුව කියන සමීකරණය x සමානයි ඔන්න ඔය සූත්‍රයෙන් ගත්තොත් මෙන්න මේ විදිහට. දැන් ඒක නිකන් මෙන්න මේ වගේ මෙන්න මේ මූල 14 ඍණ 1 බෙදීම 4. හරි. එතනින් එහාට ගියොත් පොඩ්ඩක් මේක තියෙන කොහොමද මොකද්ද? 2ක් cos 4යි θ. ඔය 4 පදයක් තියෙන්නේ. 4 බලයක් තියෙන්නේ. හරි. cos වර්ග θ. හරි. ඔන්න ඕක එකක්. මෙන්න මෙහෙම තිබ්බොත් මොකද්ද කරන්න පුළුවන් අපිට? ax 4 bx වර්ග ධන c සමානයි බිඳුව. හරි. මේක නිකන් මේ වගේ නේද? 2යි cos 4යි θ ධන cos වර්ග θ ඍණ 2 සමානයි බිඳුව. හරි. මෙන්න මේ වගේ එක සාධක වෙන් කරගන්නේ කොහොමද? නැත්තම් x වලගේ හොයන්නේ කොහොමද? සාධක වෙන් කරගන්න බෑ අපිට x වලගේ කොහොමද හොයන්නේ? හරි. ax වර්ග bx ධන c සමානයි බිඳුව නම් x සමානයි කියලා ගත්තා නම් දැන් මම මේක කරන්නේ මෙන්න මේ විදිහට හදාගන්න. ax වර්ග x වර්ගයේ වර්ග bx වර්ග ධන c සමානයි බිඳුව කියලා ලියාගත්තා. හරි. ඊළඟට මම මෙන්න මේ x වර්ග කියන එකට මේ සංකේතයක් දෙනවා capital X කියලා. එතකොට ax x වර්ග කියන්නේ x වර්ග capital X වර්ග bx වර්ග කියන්නේ මොකද? capital X ධන c සමානයි බිඳුව. දැන් මේක මොකක් වගේද? මේ වගේ නේද? මේක මේ වගේම තමයි මේකත්. හරිද? එතකොට දැන් මේකේ ඉන්නේ මොකද්ද? capital X නේද? සූත්‍ර දැවුවත් වෙන capital X සමාන ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a. ඔන්න. හරිද? දැන් අපෙන් අහන්නේ capital X නෙවෙයි නේද? අපෙන් අහන්නේ simple X. simple X වෙන්නේ මොකද්ද? capital X සමාන simple X වර්ග. දැන් මේ capital X කියන එකට මම simple X වර්ග දානවා. ඍණ b
ධන හෝ ඍණ b වර්ගින 4ක් ac බෙදීම 2ක් a. හරි. මෙතනින් එහාට ගියොත් අපෙන් අහන්නේ සිම්පල් x වර්ග සිම්පල් x හොයාගන්න මොකද්ද කරන්න ඕනේ? මේකට වර්ගමූල දානවා. හරිද? a වර්ග සමානයි 2 නම් a සමානයි මොකක්ද? ධන හෝ ඍණ වර්ගමූල 2. හරි. දැන් සිම්පල් x වර්ග කියන්නේ මොකද්ද? x සමානයි වර්ගමූල ධන හෝ ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a. හරිද? ඔන්න ඕක තමයි අපිට ඕන වෙන්නේ මේකේ θ හොයන්න. හරිද? මේක නිකන් නෝට් කියලා ලියා ගන්න. හරි. වීඩියෝ පෝස් කරලා මේක පොඩ්ඩක් නෝට් කියලා ලියා ගන්න. හරි. ax වර්ග ධන bx ධන c සමාන බිඳුව තිබ්බොත් ඒකේ x වෙන විදිහට තමයි මේකෙත් අපි හදාගන්නේ. හරි. දැන් ඊළඟට එන්න අපේ ගානට. හරි. දැන් මේ අපේ ගාන මෙන්න මේ වගේ නේද? මෙන්න මේ වගේ තමයි අපේ ගාන. හරිද? දැන් මම මේක මෙන්න මේ විදිහට ලියා ගන්නවා. අර මං කරේ පීවර 2ක් cos වර්ග θ වර්ග cos වර්ග θ ඍණ 2 සමානයි බිඳුව. හරිද? හරි. දැන් මේක සූත්‍රයට ආදේශ කරොත් මේ x වර්ග තිබ්බොත් x වලට උත්තරයක් එනවා. මෙතන මොකද්ද මේ තියෙන්නේ? x4. x4 තිබ්බොත් මොකක්ද දෙන්නේ? සිම්පල් x වර්ගයට තමයි උත්තරයක් එන්නේ. x4 තිබ්බොත් එන්නේ සිම්පල් x වර්ගයට උත්තරය. x වර්ග තිබ්බොත් x ට උත්තරයක් එනවා. x4 තිබ්බොත් x වර්ග x4 තිබ්බොත් x වර්ගයට උත්තරයක් එනවා. මෙච්චර මේ දඟලන්න දෙයක් නැහැ මේක හදන්න. අපිට එකපාරට උත්තර දාන්න පුළුවන් දාගන්න. ඒ කියන්නේ නිකන් එකපාරට මේ විදිහට ලියා ගන්න පුළුවන් නම් හදාගන්න. හරි. මම අර තේරෙන්නේ නැති කෙනෙක්ට තමයි මම මේ විදිහට මේ නෝට් කියලා මේක උදාහරණ දෙයක් අරගෙන මේ විදිහට ගත්තේ. හරිද? දැන් මම අපිට කැපිටල් x කියලා ආදේශ කරන්න ඕන නිකන් අපරාධ කාලේ කෙලින්ම x4 තිබ්බොත් එන්නේ x සිම්පල් x වර්ග. එහෙනම් මෙතන මොකක්ද තියෙන්නේ? x4 තිබ්බොත් x වර්ග එනවා cos 4 තියෙන්නේ. එහෙනම් cos 4 එන්නේ මොකද්ද? cos වර්ග එන්නේ. cos වර්ග θ සමාන ඍණ b. ඍණ b. ඍණ b කියන්නේ bx වර්ගත් එක්ක තියෙන එක. මෙතන මොකක්ද තියෙන්නේ? bx වර්ගත් තියෙන x වර්ග ඉස්සරහින් තියෙන එක ඍණ 1. ධන හෝ ඍණ 1 b කියන්නේ මේ අපි ලියාගත්තොත් මේක ax4 ධන bx වර්ග ධන c සමාන බිඳුව ආකාරයෙන් ලියා ගත්තොත් මේකේ සිම්පල් a කියන්නේ 2යි b කියන්නේ 1යි c කියන්නේ ඍණ 2යි. හරි. දැන් දාගමුකෝ. x වර්ග තිබ්බොත් x එනවා x4 තිබ්බොත් x වර්ග එනවා. cos වර්ග තිබ්බොත් cos එනවා cos 4 තිබ්බොත් එන්නේ cos වර්ග cos වර්ග θ සමාන ඍණ b. ඍණ b කියන්නේ ඍණ 1. ධන හෝ ඍණ b වර්ග 1a වර්ග b කියන්නේ 1යි. ඍණ 4ක් a කියන්නේ 2ක් c කියන්නේ ඍණ 2ක්. බෙදීම 2ක් a කියන්නේ 2යි. හරි. දැන් cos වර්ග θ සමාන ඍණ 1 ධන හෝ ඍණ 1 වරක් 1 1යි. ඍණ 2යි ඍණ 2යි ඍණ 4යි ඍණ 4 වැඩි කිරීම ඍණ 4 කියන්නේ ධන 16යි 1යි 17යි. වර්ගමූල 17යි. බෙදීම දෙවරක් 2 4යි. මේ දැන් ළඟටම අවිලා තියෙන. හරිද? අපි අපිට උත්තරේ හදාගන්න තියෙන්නේ. හරි මම මේක පොඩ්ඩක් මකා ගන්න. හරි. දැන් මේ cos වර්ග කියන එකට උත්තර දෙකක් තියෙනවා. එක්ක ධන අවස්ථාවෙන් ලියන්න පුළුවන් තව එකක් ඍණ අවස්ථාවෙන් ලියන්න පුළුවන්. හරි. අපි අවස්ථාව දෙකම ලියලා බලමු. cos වර්ග θ සමානයි ඍණ 1 ධන 17 මූල බෙදීම 4. ඍණ අවස්ථාවෙන් ලියුවොත් cos වර්ග සමානයි cos වර්ග θ සමාන ඍණ 1 ඍණ මූල 17 බෙදීම 4. දැන් මේ උත්තර දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කරගන්න වෙනවා. හේතුව තමයි අපිට උත්තර දෙකක් නෑ ගන්න තියෙන එක උත්තරයක්. හරි. මම මේ පැත්තකින් ලියන්නකෝ ගානයි. මේක මකන්නම්. අපිට හදා ගන්න ඕන θ සමානයි cos ඉන්වර්ස් මූල 17 ඍණ 1
බෙදීම 4. හරි. එක උත්තරේ මේ ගන්න වෙන අනිත් එක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. සාමාන්‍ය cos වර්ග. මේකෙන් උත්තරේ පොඩ්ඩක් බලමු. ඍණ 1 හරි ධන මූල 17. මූල 17 කියන්නේ සාමාන්‍ය මූල 9 කියන්නේ 3. හරිද? වර්ග මූල 9 කියන්නේ 3. වර්ග මූල 16 කියන්නේ 4. වර්ග මූල 25 කියන්නේ 5. මේ මූල 17 කියන එක අයිති වෙන්නේ 16යි මූල 25 වර්ග මූල 16 වර්ග මූල 25යි අතර. හරිද? වර්ග මූල 17 වෙන්න ඕන කීයද? 4 දශම ගණනක් නේද? හරි 4.1 වෙන්න පුළුවන් මොකක් හරි අගයක් 4යි 5යි අතර එන්නේ. 4යි 5යි අතර අගයක් මෙතන දෑවෙන් පස්සේ මේක වර්ග මූල අයින් වෙලා 4 දශම ගණනයි ඍණ 1 කියන්නේ 3 දශම ගණනයි 3 බෙදීම 4 කියන්නේ 3 දශම බෙදීම 4 කියන්නේ ධන උත්තරය. හරි. ඒක මෙතෙන්ද දාගත්තොත් 17 කියන්නේ 4 දශම ගණනක් ඍණ 4 දශම ගණනයි ඍණ 1 කියන්නේ ඍණ 5 දශම බෙදීම 4 කියන්නේ මේකට එන්නේ ඍණ උත්තරය. මේකට එන්නේ ධන උත්තරය මේකට එන්නේ ඍණ උත්තරය. සාමාන්‍යයෙන් cos වර්ග θ cos වර්ග θ. හරි. x සමානයි ඍණ 2 නම් x වර්ග කියන්නේ කීයද? ධන 4. හරිද? x සමානයි ඍණ 5 නම් x වර්ග කියන්නේ මොකද්ද? ධන 25. සාමාන්‍ය වර්ග පදයක් ඍණ වෙන්න විදියක් තියෙද? හරිද? සාමාන්‍ය වර්ග පදයක් ඍණ වෙන්න බෑ. එක්ක බිඳුව වෙනවා නැත්නම් ධන වෙනවා. හරිද? ඒකින්ද ඕන මේක වර්ගයක් කියන්නේ ධන. නිකම්ම x කියලා තිබ්බොත් ඍණ වෙන්න පුළුවන්. x වර්ග කියලා තිබ්බොත් අනිවාර්යෙන් මේක ධන වෙන්නේ. නැත්නම් බිඳුව. හරිද? x සමානයි බිඳුව වුණොත් x වර්ග සමාන බිඳුව වර්ග කියන්නේ බිඳුවනේ. හරිද? ඕන මේක වර්ගයක් කියන්නේ එක්ක බිඳුව නැත්නම් ධන. මේක බිඳුව මේ දෙකෙන් එකක්වත් බිඳුව වෙන්නේ නැහැ කියලා අපිට 100%ක් විශ්වාසයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ඍණ වෙන්න බෑ. හේතුව තමයි වර්ගපදයක් මේ වර්ගපදයක් ඍණ වෙන්න බෑ කියන හේතුව මත. හරිද? අයින් හින්දා මම මෙන්න මේක අයින් කරගන්නෝ. උත්තර වෙන්න ඕන මොකද්ද? මේක. හරි. දැන් ඊට පස්සේ ඒක ලියමු මේ. වර්ගපදයක් ඍණ විය නොහැක. අත්‍යවශ්‍ය නැහැ. හරි. එම නිසා cos වර්ග θ සමානයි ඍණ 1 මූල 17 බෙදීම 4. හරි. දැන් අපිට ඔත් එකක් වෙනකන් ඇවිල්ලා තියෙනවා. හරි. තා පොඩි දෙයක් අපිට කරගන්න ඕන. මම ආයිත් ලියා ගන්න මේක හදා ගන්න ඕනේ. θ සමානයි cos sinus මූල 17 ඍණ 1 බෙදීම 4. හරිද? නෝක හදා ගන්න ඕන. දැන් මේක cos වර්ග θ කියන එක නෙවෙයිනේ අපිට ඕන. අපිට cos θ කියන එක ආවේ cos θ සමානයි කියලා උත්තරයක් ගත්තොත් θ සමානයි එහා පැත්තට cos කියන එක cos sinus කියලා ගන්න පුළුවන්. හරි. දැන් ඒකින්ද මං cos θ ගන්නවා. a වර්ග සමානයි 5ක් නම් a සමානයි මොකක්ද? ධන හෝ ඍණ මූල 5. හරිද? නිකම් විධාන මූල 5 නෙවෙයි. උත්තර දෙකක් එනවා. x වර්ග සමානයි 4 නම් x සමානයි ධන හෝ ඍණ මූල 2යි. හරිද? ඊට පස්සේ අයිත් වර්ග කරාම ධන තිබ්බොත් දෙකේ වර්ග 4 ඍණ තිබ්බොත් ඍණ දෙකේ වර්ගයේත් ධන 4යි. හරිද? එහෙනම් අන්න ඒ තියරියෙන් අපි මේක ඍණ 1 ධන මූල 17 බෙදීම 4 ධන හෝ ඍණ. හරිද? උත්තර දෙකක් එනවා. cos වර්ග θ ඕක නම් cos θ කියන්නේ ධන හෝ ඍණ වර්ග මූල දානවා. දැන් මේකේ 4 තිබ්බල 2 වුණාට අපි මේක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ හින්දා වර්ග මූල ඇතුළේ ලියන්න. හරි. දැන් උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. එක්ක cos θ කියන්නේ ධන උත්තරයක් නැත්නම් ඍණ උත්තරයක්. cos θ කියන්නේ ධන උත්තරයක් නැත්නම් ඍණ උත්තරයක්. හරිද? මේ ගාන පටන් ගද්දිම අපිට කියනවා θ කියන්නේ බිඳුව θ ෆයි බෙදීම 2යි ගනිමු කියලා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ බිඳුවයි 90යි අතර. හරිද? ওই ත්‍රිකෝණ විදිය මුලදී අපිට වෘත්ත පාදක තියෙනවනේ. වෘත්ත පාදක වලින් බැලුවොත් all sin tan cos. හරිද? මෙන්න මේ පළවෙනි වෘත්ත පාදකය තුල sin cos tan තුනම දානවා. දෙවෙනි වෘත්ත පාදකයේ sin විතරයි දානවා. තුන්වෙනි එකේ tan දාන. හතරවෙනි එකේ cos දාන. හරිද? මේක අයිති වෙන්නේ මොකටද? බිඳුවේ 90යි කියන්නේ පළවෙනි වෘත්ත පාදකය. එහෙනම් පළවෙනි වෘත්ත පාදකේ sin උත් දාන, cos උත් දාන, tan උත් දාන. ඍණ වෙන්න විදියක් නැහැ නේ. එහෙනම් මේකේ පළවෙනි වෘත්ත පාදකයේ හින්දා අපිට මේක ඍණ අයින් කරන්න පුළුවන්. එහෙනම් cos ට එන්නේ මොකක්ද අනිවාර්යෙන්ම? ධන උත්තරය. හරිද? දැන් ලියනවා. යයි ගනිමු. එම නිසා cos ට සමාන ඍණ අයින් කරන්න පුළුවන් හේතුව තමයි මේකේ
ටීට කියන කෝණය පළවෙනි වෘත පාදකයේ වන හින්දා. හරි. එහෙනම් ඍණ වෙන්න බෑ. ඍණ 1 දානම් මූල 17 බෙදීම 4 ඔන්න cos θ. ඊට පස්සේ අවසාන අර තියෙන උත්තරේ ලියන්න. cos θ සමාන cos ඉන්වර්ස් ඍණ 1 මූල 17 බෙදීම 4. හරිද? ඔන්න සම්පූර්ණ ගාන. හරිද? හරි. මේ ගාන ටිකක් ලොකු දෙයක් නැහැ, ලොකු සංකීර්ණ කමක් නැහැ. උනාට අපිට ගානක් හදලා තියෙනවා නම් මේ ගාන අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. හරිද? මං ඉතින් ටිකක් වෙලා ගියා මේ ගාන සාකච්ඡා කරන්න. මොකද ඔක්කොම වටේ පිටේ ඔක්කොම ටික කියලා දුන්නා. හරිද? දාන වෙන ඒවා ඍණ වෙනවා. ගොඩක් ළමයින් මේවා නිකන් දාන්නේ නැහැ. හරිද? ඒ හින්දා ලකුණු 5 10ක් අඩු වෙනවා. අපි හිතනවා 17 ඒ කොටස අපි සම්පූර්ණයෙන් අදුව ලකුණු 60ක් දෙනවා. අනිවාර්යෙන් මේ 60 ඇති. හරිද? එහෙම නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේවා නිවැරදිව පෙන්නුවේ නැත්නම් පහේ කෑලි අඩු වෙනවා. මේකට මාකින් එක පැහැදිලිවම දීලා තියෙනවා. මෙහෙම දීලා තියෙනවා නම් ලකුණු 5ක් දෙන්න කියලා. මේ අවුරුද්ද මාකින් එක තාම නැහැ. ඒ වුණාට අර කලින් අවුරුදු වල මාකින් බලද්දි මේවා පෙන්නුවේ නැත්නම් ලකුණු 5ක් අඩු කරන්න කියලා කෙලිම විශේෂයෙන්ම ආදාන් කරලා තියෙනවා. හරිද? එහෙනම් අපි දැනගන්න ඕන අනිවාර්යෙන්ම මේවට ලකුණු මෙහෙම වෙන් වෙනවා. මේවා පැහැදිලිව පෙන්වන්න ඕන. හරිද? නැතුව මෙතන cos θ ට ධන හෝරින උත්තර දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කරන්න විදිය දන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම අපේ වැරද්දක් නේද? හරිද? ඒ වැරද්ද හදා ගන්න පුළුවන් මේ හරියට තියරි පොයින්ට් ඉගෙන ගත්තොත්. හරි? අනිවාර්යෙන්ම මේව ලියන්න ඕන නැත්නම් අපි 50ක් තියෙනවා කියලා හිතුවත් 60ක් තියෙනවා කියලා හිතුවත් ලකුණු 45ක් එන්නේ. අපි හිතන් ඉන්නවා ඒකක් තියෙනවා කියලා. හැබැයි එන්නේ B එකක්. නැත්නම් එන්නේ C එකක්. අපි දන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ පොයින්ට් හරියට ලියන්න නැති එක තමයි හේතුව. හරිද? අනිවාර්යෙන්ම මාකින් එක පේපරයක් සාකච්ඡා කරද්දී හොඳට මේ මාකින් එක බලන්න ඕන, විවරණය කරන්න ඕන. මේ පොයින්ට් හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ඔක්කොම ඉගෙනගෙන තමයි විභාගයට යන්න ඕන. මේ ඕ ටික තමයි කියන්න තියෙනවා. ඔය එක තමයි 17 කොටසේ විවරණය. හරි. ඊළඟට ත්‍රිකෝණමිතිය 17 B කොටස සාකච්ඡා කරන්න හදන්නේ. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඔය ත්‍රිකෝණ ගානේ දීලා තියෙනවා. තව අපිට දත්ත කීපයක් දීලා තියෙනවා. මම මුලින් ඉඳන් ගාන කියවන්න. තලයක් මත ABCD ප්‍රබින්න ලක්ෂ පිහිටා ඇත්තේ. ABCD ප්‍රබින්න ලක්ෂ කියන්නේ එකිනෙකට වෙනස් ලක්ෂ කියන එක. හරි. ලක්ෂ පිහිටා ඇත්තේ BAD ABC සමානයි θ. මෙන්න මේක දිලා BAD ABC සමානයි θ හා 3ක් AD 4ක් BC වන පරිදිය. මේක බලමු රූප සටහනේ කොහොමද තියෙන්නේ කියලා. BAD කෝණය. BAD ඒ කියන්නේ මේ ඒක සමාන වෙනවා t රතු පාටින් අපි අඳලා තියෙන කෝණය තමයි t කියලා කියන්නේ. ඒ වගේම ABC. හරිද? ඒකත් අඳලා තියෙන රතු පාටින් ඒකත් θ. ඊළඟට 3ක් AD. 3ක් AD සමානයි 4ක් BC කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මේ AD පාදය වගේ 3 ගුණයක් කියනවා BC පාදය වගේ 4 ගුණයකට සමානයි කියලා. හරි. වන පරිදිය. BAC සමානයි ඇල්ෆා. BAC සමානයි ඇල්ෆා. BAC. BAC. රතු පාට නිල් පාටින් දාලා තියෙන ඇල්ෆා කෝණය හරි. ඒක ඇල්ෆා. ABD සමානයි බීටා. ABD සමානයි බීටා. ABD. මෙන්න මේක තමයි බීටා නිල් පාටින් ලියලා තියෙන්නේ. හරි. රූපේ බලන්න කියලා කියනවා. ඊට පස්සේ සයින් නීතිය භාවිතෙන්. සයින් නීතිය කියන්නේ මොකක්ද? ඒක ලියන්න ඕනේ නැහැ. මම උඩින් ලියන්නම්. සයින් නීතිය සමාන A බෙදීම sin A B බෙදීම sin C C බෙදීම sin C. ඔන්න ඔකට තමයි සයින් නීතිය කියලා කියන්නේ. හරිද? ඔකට සමාන K කියලා කියනවා. අපිට මේක K කියන එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලමුකෝ. සයින් නීතිය භාවිතෙන් පෙන්නලා තියෙනවා හදාගන්න කියලා මෙන්න මේක. මෙතන ලියන්න. BC බෙදීම AD සමානයි sin alpha sin θ ධන බීටා බෙදීම sin බීටා sin θ ධන alpha ඔන්න ඔක තමයි පෙන්වන්න තියෙන වන බව පෙන්වන්න. හරිද? මම මේ ටිකත් මෙතන ලියන්න. 3ක් AD සමානයි 4ක් BC කියලා දීලා තියෙනවා. හරිද? අනිත් කෝණ දෙක ඔන්න. ඔන්න ඔක බව පෙන්වන්න තියෙන. සයින් නීතිය භාවිතා කරන්න කියලා තියෙනවා. හරිද? දැන් මේකෙදී අපි තෝරගන්න ඕන ත්‍රිකෝණ වලට සයින් නීතිය දාන්න. හරිද? මේ උත්තරෙන් තමයි මේක අපි හදන විදිහ හිතා ගන්න ඕනේ. උත්තරේ අඩංගු වන පාද වලට කෝණ වලට තමයි සයින් නීතිය දාන්න වෙන්නේ.
උත්තරේ තියෙන පාද කෝණ බලමු. BC කියන්නේ මෙන්න මේ පද BC. හරිද? එහෙනම් මේ පාදේ අහුවෙන විදිහට අනිවාර්යයෙන්ම sin නීතිය දාන්න වෙනවා. ඊළඟට AD. AD කියන්නේ මෙන්න මේක. මේ පාද තියෙන එක ත්‍රිකෝණයක BC පාද තියෙන තව ත්‍රිකෝණයක. එතකොට ත්‍රිකෝණ දෙකක් අඩංගු වෙලා තියෙනවා. එහෙනම් අපිට ත්‍රිකෝණ දෙකකට sin නීතිය දාන්න වෙනවා. හරිද? මුලින්ම කරමු අපි BC පාදයේ අඩංගු වෙන විදියට sin නීතිය දාමු. BC පාදයේ අඩංගු වෙන මෙන්න මේ ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට. හරිද? ABC ත්‍රිකෝණයට sin නියමය. ඔන්න හරි. පළවෙනි එක තමයි BC පාදයේ අහුවෙන විදිහට ABC ත්‍රිකෝණයට sin නියමය දාමු. හරිද? sin නියමය අපි දාන්නේ සාමාන්‍යයෙන් ඔය සමාන කරලා තියෙන තුනෙන් දෙකක් තෝරගන්න. කැමතියක් තෝර. මෙන්න මේ විදිහට B බෙදීම sin B සමානයි කියලා ඔන්න ඔය විදිහට දාන්න. හරිද? මේ විදිහට දාද්දී අපි පාදවල් දෙකක් තෝරගන්න ඕන, කෝණවල් දෙකක් තෝරගන්න ඕන. පාද දෙකයි කෝණ දෙකයි. sin නීති දාද්දී පාද දෙකයි කෝණ දෙකයි. හරිද? ඔය ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් පාද තුනක් තියෙනවා, කෝණ තුනක් තියෙනවා. හරි? අපි මේ තුනෙන් කෝණ දෙකක් තියෙන්නත් ඕන, පාද දෙකක් තෝරගන්න එකක් ප්‍රතික්ෂේප කරන්න ඕන. මොකද්ද තෝරගන්න දෙක කියලා හිතා ගන්න ඕන. හරිද? එහෙම හිතාගනිද්දි පොඩ්ඩක් මේ උත්තරේ දිහා බලන්න. හරිද? අනිවාර්යෙන් අපිට එකක් ෂුවර් ABC ත්‍රිකෝණයට දාද්දි BC පාදේ ඕන. එහෙනම් BC පාදේ ඉස්සරහින් තියෙන කෝණය මොකද්ද? ඇල්ෆා ඕන. ඒ කියන්නේ BC බෙදීම sin ඇල්ෆා. හරිද? ත්‍රිකෝණයකට sin නීතිය දැවුවත් ඒව දන්නව ඇති. ABC ABC මේකට අපි sin නීතිය දැවුවත් BC බෙදීම ඒක ඉස්සරහින් තියෙන කොනේ sin A. AB බෙදීම ඒක ඉස්සරහින් තියෙන කොනේ ඔන්න ඔය විදිහට අපි සමීකරණ ලියන්නේ. හරිද? තව එකක් ලිව්වොත් C බෙදීම sin C මේ AB බෙදීම sin C AC බෙදීම sin B වෙනවා. හරිද? හරි. ওই විදිහට තමයි අපි ලියන්නේ sin නීතිය. දැන් බලමුකෝ. BC ඕන. හරි. එහෙනම් BC එක ඉස්සරහින් තියෙන alpha ඕන. එකයි. ඊට පස්සේ තව පාද දෙකේ තව කෝණයක තෝරගන්න ඕන. ඒක අපිට ඕන නම් AC තෝරගන්න පුළුවන්, AB තෝරගන්න පුළුවන්. හරිද? එහෙම අපිට ඕන එක තෝරගන්න බෑ. මේ උත්තරේ දිහා බලන්න. හරිද? BC ගත්තා. හරිද? AD ගන්න නැගි ඊළඟ ත්‍රිකෝණයට දාද්දි. alpha තියෙන්න ඕන. BC ත් එක්ක දාද්දි alpha සම්බන්ධ වෙනවා. BC ත් එක්ක දාද්දි sin alpha සම්බන්ධ වෙනවා. AD ත් එක්ක දාද්දි sin B ට සම්බන්ධ වෙනවා. හරි? මේ t ට දන b ට t ට දන alpha කෙනෙක් හදාගන්නේ කොහොමද? හරි? t ට දන b ට t ට දන alpha කෙනෙක් හදාගන්නේ කොහොමද? ඔන්න ඕක තමයි අතර ප්‍රශ්න තියෙන්නේ. හරිද? t ට දන alpha t ට දන b ට. හරි බලමුකෝ. අපි ABC නේ ABC නේ ගන්න වෙන්නේ. ABC එකෙන් t ට දන alpha හෝ t ට දන b ට හදාගන්නේ කොහොමද කියලා බලමු. ABC මේ කෝණය alpha ඒකෙම තියෙන මෙන්න මේ කෝණය t ට. හරිද? ඊට පස්සේ ඒකෙන් අපිට මේක alpha මේක t ට. t ට දන alpha එක නෑ. හරිද? ඒකෙම තියෙන ඉතුරු කෝණය බලමු. ඒ කියන්නේ මේකනේ. මේකෙන්නේ මොකද්ද? 180 ඍණ t ට දන alpha. ඔන්න ඒ කෝණය. හරිද? ඔන්න t ට දන alpha එක හැදෙනවා. ඕකට අපිට අර sin අර මේ වෘත්ත පාද වලින් ගත්තාම පස්සේ sin 180 ඍණ t ට sin t ට ඒ විදිහ හදා ගන්න පුළුවන්. හරි. මේ කෝණය එන්නේ 180 ත්‍රිකෝණයක ඔක්කොම එක කෝණ වල එකතු 180 180 අඩු කරනවා මේ alpha මේ t ට. හරිද? මේ t ට 180 ඍණ t ට දන alpha. හරි. දැන් දාමුකෝ sin නීතිය ABC ත්‍රිකෝණ. හරිද? BC තියෙනවා. BC බෙදීම ඉස්සරහින් තියෙන කෝණය මොකද්ද? sin alpha. හරිද? දැන් t ට දන alpha කෙනෙක් මේකේ තියෙනවා. අන්න ඒ හින්දා මේ කෝණයට sin නීතිය දාන්න වෙනවා. ABC ත්‍රිකෝණ. ඒක ඉස්සරහින් තියෙන පාදය AB. හරිද? AB බෙදීම sin 180 ඍණ t ට දන alpha. හරිද? තව ටිකක් සුළු කරනවා BC sin alpha. මේකේ BC තියෙනවා sin alpha තියෙනවා. sin 180 ඍණ t ට දන alpha කියන්නේ මොකද්ද? sin t ට දන alpha තමයි. හරිද? හරි. ඊට පස්සේ මේ BC ගානේ උත්තරේ තියෙනවා. BC sin alpha උත්තරේ තියෙනවා. sin t ට දන alpha උත්තරේ තියෙනවා. නැති එක තමයි AB. අන්න ඒකෙදි මම AB කියන එක උක්ත කරලා අනිත් ටික ඔක්කොම එක පැත්තකට ගන්නවා. BC sin t ට දන alpha මෙහෙන් ගුණ කරගත්තා.
බෙදීම sin alpha සමානයි AB. ඔන්න පළවෙනි සමීකරණය. හරිද? ඒකදී අපි මේක භාවිතා කරා sin alpha භාවිතා කරා sin theta ධන alpha අපි මේ ගන්න ලියාගත්තා. හරිද? හරි. හයක් තියෙනවා වෙන පද වෙනම පද හයක් තියෙනවා. හයෙන් තුනක් ගත්තා. දැන් ඉතුරුලා තියෙන තව තුනක්. එහෙනම් ඒ තුන ගන්න වෙන්නේ කොහොමද? මොන ත්‍රිකෝණයෙන්ද? ABC ත්‍රිකෝණයෙන් ගත්තා. ඉතුරු ත්‍රිකෝණය ADB ත්‍රිකෝණය. හරි. ඒකට ලියමු ඉතුරු ටික ගන්න. හරි. ADB ත්‍රිකෝණයට sin නීතිය තමයි. දැන් ලියනවා මෙතන ADB ත්‍රිකෝණයට sin නියමයි. හරිද? ADB ත්‍රිකෝණයට sin නියමද? AD ඕන AD බෙදීම AD ගේ ඉස්සරහින් තියෙන කෝණය බීටා. sin බීටා AD ගත්තා sin බීටාත් ගත්තා θ ධන බීටා තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. හරිද? AD බීටා මේ මොකද්ද? t ට. අපි t ට ගත්තනේ ආයි ලියන්න ADB ත්‍රිකෝණ t ට ගත්ත වින්ද DB ලියන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මම කරන්නේ දැන් t ට දාන b ට හදාගන්නේ කොහොමද? හරිද? ADB ත්‍රිකෝණය කියන්නේ මේකනේ. ඔන්න ADB ත්‍රිකෝණය. t ට දාන b ට. මේ කෝණේ t ට මේක b ට මේක වෙන්න ඕනේ මොකද්ද? 180 ඍණ t ට දාන b ට. ඔන්න ඔතරින් තමයි t ට දාන b ට හදාගන්නේ. t ට දාන b ට තියෙන හින්දා ඔන්න ඔය කෝණය අහුවෙන විදිහට sin නීතියට යොදනවා. හරිද? හරි. ඒක ඉස්සරහින් තියෙන පාදේ මොකද්ද? AB. ඉස්සරහින් තියෙන පාදේ AB. sin 180 ඍණ t ට දාන බීටා AD sin බීටා AB sin t ට දාන බීටා. හරිද? දැන් AD තියෙනවා හරි හරියක් sin බීටා තියෙනවා ඉතුරු වෙච්ච මේකත් තියෙනවා. මේකත් මෙහෙ තියාගෙන AB විතරක් ලියා ගන්න. AD sin බීටා t ට දාන b මේක මෙහා ගුණ කරගත්ත AD sin t ට දාන බීටා සමානයි AB. ඔන්න දෙවෙනි සමීකරණය. හරිද? මේක මෙහෙ ගුණ කරා. දැන් මේ එකක් ඇවිල්ලා දෙනවා AB සමානයි AD වතාවක් sin t ට දාන බීටා sin බීටා AB සමානයි BC සමාන BC වතාවක් sin t ට දාන alpha බෙදීම sin alpha. හරිද? දෙකටම AB ට ප්‍රකාශන දෙකක් ඇවිල්ලා දින අපිට මේකට එකට දෙක සමාන කරන්න පුළුවන්. එතකොට මේ උත්තරේ ගන්න පුළුවන්. බලමු. එක සමාන කරනවා දෙකට BC sin theta ධන alpha sin alpha AD sin theta ධන beta sin beta. හරිද? ඔන්න බලන්න දැන් ඊළඟට තියෙන්නේ එකක් තියෙන BC බෙදීම AD. BC බෙදීම AD තනි කරගන්න නම් මේක මෙහෙ බෙදෙනවා. මේ ටික ඔක්කොම මේ පැත්තට අරන් යනවා. හරිද? AD ගෙන් බෙදුවම BC බෙදීම AD මම මේක මෙහෙ ගුණ කරාම sin alpha sin theta ධන beta මේක මෙහෙ බෙදුවම sin theta ධන alpha sin beta. ඔන්න හදාගත්ත පළවෙනි කොටස. හරි. ඊට පස්සේ කියනවා අපි දැන් මේ උත්තරේ ගත්තට ත්‍රිකෝණ sin නීතිය භාවිතා කරලා දැන් කියනවා මේක භාවිතා කරලා මෙන්න මේ cot t ට සමානයි 3ක් cot alpha ඍණ 4ක් cot beta බව අපෝහණය කරන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ අපෝහණය කරද්දී අපිට අනිවාර්යයෙන් මෙන්න මේක භාවිතා වෙනවා. හරිද? අපෝහණය කරද්දී තියෙන උත්තරේ පොඩ්ඩක් බලමු. උත්තරේ t ට ගෑවිලා තියෙනවා. හරිද? හරි. කොහොම උත්තරේ අපි හදාගත්තු එකේ t ට තියෙනවා. alpha ගෑවිලා තියෙනවා. හරි. ඒකක් තියෙනවා. beta ගෑවිලා තියෙනවා. ඒකත් තියෙනවා. හරිද? එහෙනම් මේ ඔක්කොම ටික තියෙනවා මේකෙදි. හැබැයි මේකේ ඔක්කොම තියෙනව කොහොමද? කෝණ ටික ප්‍රසාරණ වෙලා තියෙන්නේ. එහෙනම් මේ sin theta ධන beta ප්‍රසාරණය කරන්න වෙනවා. sin theta ධන alpha ප්‍රසාරණය කරන්න හේතුව මොකද? මේකේ එකට එකතු වෙලා තියෙන කෝණ නැහැ. ප්‍රසාරණය කරන්න වෙනවා. හරිද? දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන BC බෙදීම AD කෙනෙක් නැහැ. හරිද? උත්තරේ BC කියන කෙනා ගෑවිලා කොහෙවත් නැහැ. ඉංග්‍රීසි අකුරු මොකුත් නැහැ. AD කෙනෙකුත් නැහැ. හරිද? එහෙනම් ඒක නැති කරගන්න වෙනවා. ඔය ගානේදී අපිට මැදකදී තියෙනවා මෙන්න මේක. 3ක් AD සමානයි 4ක් BC කියලා. හරිද? ඔන්න ඔක දීලා තියෙනවනේ දත්තයක් විදිහට.
එහෙනම් මම මේක මෙහෙ බෙදුවොත් AD බෙදුව BC බෙදීම AD සමානයි 3 බෙදීම 4. BC බෙදීම AD වලට අගයක් ගන්න පුළුවන් නේද? දැන් ලියනවා මම මෙහෙම. 3ක් AD සමානයි 4ක් BC. මේක ගාන දීලා තියෙනවා හරිද? පේපරේ දීලා තියෙනවා මේක දත්තයක් විතර. නිසා අපිට ගන්න පුළුවන් BC බෙදීම AD සමානයි මේක මෙහෙ බෙදුවා මේක 4 මෙහෙ බෙදුවා 3 බෙදීම 4. මම මේක 2 ඩෑෂ් කියලා ගන්න අර කලින් ගත්ත එක 1 ඩෑෂ් හරිද? 1 ඩෑෂ් සමානයි 2 ඩෑෂ් කරමු. 1 ඩෑෂ් සමානයි 2 ඩෑෂ් හරිද? 3 බෙදීම 4 සමානයි sin alpha sin theta ධන beta sin beta sin theta ධන alpha ඔන්න ඕක තියෙනවා. දැන් තියෙනවා ඕක භාවිතා කරලා කලින් ගාන වගේ ඕක හදා ගන්න තියෙන. හරි. මුලින්ම කරන්න ඕන උත්තරේ alpha theta beta වෙන වෙනම කෝණ තියෙන හින්දා මම මේකත් වෙන වෙනම ලියා ගන්නවා. හරිද? මේ කෝණ ටික ඔක්කොම එකටනේ තියෙන්නේ. හරි 3 බෙදීම 4. හරි. ඒකම අපි තව දෙයක් කරනවා කලින් කිව්වනේ මම මේ ඒ කොටස ගානදී හරේ මොකුත් නැති හින්දා ඔක්කොම ටික හරයක් නැති වෙන විදිහට ලවයි විතරක් අඩංගු වෙන විදිහට හදා ගන්නවා. හරය අර එක වෙන විදිහට හදාගත්තා. ඒ කියන්නේ හරස් ගුණ කරලානේ ගත්තේ අපි. දැන් මේකෙදිත් හරයක් නැහැ මේ හරේ හැම එකෙම තියෙන එක. එක තියෙන. එහෙනම් අපිට කරන්න ඕන පුළුවන් දේ මොකද්ද? මේ ඔක්කොම මේ දෙක හරස් ගුණ කරලා හරයක් නැති වෙන විදිහට හදාගමු. මම මේක මෙහෙ ගුණ කරනවා 3යි sin beta sin theta ධන alpha. හරිද? හරයක් නැහැ. උත්තරෙත් එහෙම තියෙනවනේ අන්න ඒ හින්දා තමයි එහෙම කරේ. sin alpha sin theta ධන beta. හරි. දැන් ඊළඟට 3ක් sin beta මේකට අදාළ සූත්‍රය දාමු. sin theta cos alpha cos theta sin alpha. 4ක් sin alpha sin theta cos beta cos theta sin beta. හරිද? දැන් මේව ප්‍රසාර මේකෙන් ප්‍රසාරණය කරනවා. 3ක් sin beta sin theta cos alpha. 3ක් cos theta sin beta sin alpha. 4ක් sin alpha sin beta cos beta. 4ක් sin alpha cos theta sin beta. හරිද? ඔක ලියාගත්තා. දැන් මේක දිහා බැලුවම මේ පද හතරක් තියෙනවා. 1 2 3යි 4ක් තියෙන පද. උත්තරේ තියෙන පද 3යි. හරිද? මුලින්ම කරන්න ඕනේ පද හතර 3ක් විදිහට හදාගන්න. හරිම ලේසි. මේකේ තියෙන බලන්නකො එක වගේ පද දෙකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේකේ බලන්න හොඳට බලන්න. sin beta sin theta cos alpha sin theta sin cos theta sin beta sin alpha මේකට මේක සමාන නෑ නේද? මොකද මෙතන sin cos alpha තියෙනවා මෙතන sin alpha තියෙනවා. හරිද? ඊළඟට මේක දිහා බලමු. sin alpha තියෙනවා මෙතනත් sin alpha තියෙනවා. sin theta තියෙනවා මෙතන sin theta නැහැ. මෙතන sin theta තියෙනවා sin alpha නැහැ. හරි. ඒත් වෙනස්. හතරවෙනි එක බලමු. sin alpha cos theta sin beta. හරිද? හතරක් sin alpha cos theta sin beta. sin alpha cos theta sin beta. sin alpha cos theta sin beta. පද දෙක සමානයි නේද? මේක සුළු වෙනවා. හරි. මේක අපිට ඕන නම් මෙහෙම දෙකක් xyz හතරක් xyz මේක මෙහෙ ගෙනිච්චම සුළු වෙලා දෙක xyz වෙනව නේද? මේක මෙහෙ ගෙනන ඍණ දෙකයි xyz. අන්න ඒ වගේ මේකත් ඒ විදිහට සුළු කරගන්න පුළුවන්. අපි කරගමු මේ විදිහට. හරිද? දැන් මම කරන්නේ මේක මෙහෙ ගෙනියන. හරි. බලමු උත්තරය දිහා බැලුවොත් උත්තරය ඇවිල්ලා මේකනේ. උත්තරය මේක තියෙද්දි හරිද? 3යි cot alpha. 3ක් තියෙන එකම මේක තියෙනවා. 4ක් cot beta. ඍණ 4ක් cot beta. හරිද? මේකයි දැන් සුළු වුණාම අනිවාර්යෙන් එකනේ මෙන්නේ සාධක මේ එක වෙලා තියෙන සංගුණක එකක් තියෙන. හරිද? මේකයි සුළු වුණාම එක්ක මේක මෙහාට ගියා
ධන 1 වෙනවා. මේක මෙහාට ගියොත් ඍණ 1 වෙනවා. හරිද? මේකේ සංගුණකේ 4ක් වගේ. සංගුණ කියලා හිතන්න 4ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා. හරිද? අර මේමයි බලුවේ 1 3 4. හරිද? ඔන්න ඔය විදිහට හදාගමු අපි. 3 තියෙන හින්දා මම මේක මෙහාට මෙතනෙන් තියාගන්නවා. 4 මෙහාට ගෙනියනවා ඍණ 4ක් කරගන්න. මේක මෙහාට ගෙනියනවා ධන කරගන්න. ධන 1ක් කරගන්න. හරි. දැන් මම කරන්නේ 3ක් sin beta sin theta cos alpha. 4 මෙහාට ගෙනියන ඍණ 4ක් sin alpha sin theta cos beta. මේක මෙහාට ගෙනිච්චාන් පස්සේ 4යි 3යි sin alpha cos theta sin beta. හරි. ඔන්න ඕක ඇවිල්ලා තියෙනවා. හරි. දැන් බලමු උත්තරේ. අයිත් උත්තරේ දිහා බලමු. උත්තරේ දිහා බලද්දි cot theta සමානයි. අනිවාර්යෙන්ම මේක cot theta එක කරගන්න වෙනෝනේ අපිට. හරිද? මෙතන cos තියෙන්නේ. cot theta එක කරගන්න ඕන නම් cos බෙදීම sin වෙන්න ඕන. එහෙනම් cos theta බෙදීම sin theta වෙන්න ඕන. sin alpha sin beta කැපිලා යන්න ඕන. හරිද? අන්න ඒ විදිහට මම මේකේ පාස් පේපර් කරලා තියෙනවා. මේ අපිට පුරුදුයි. මේ ඔක්කොම ටික බෙදෙනවා. හරිද? ඔක්කොම ටික බෙදලා දානවා මම. sin alpha sin theta sin beta එකෙන් මේ ඔක්කොම ටික බෙදලා දානවා. හරි. ඔක්කොම ටික sin alpha sin theta sin beta එකෙන් බෙදලා දානවා. බලන්න මොකක්ද වෙන්නේ කියලා. sin alpha sin theta sin beta එකක් විතරක් බෙදලා හරියන්නේ නැහැ. ඒක උත්තරේ වෙනස් වෙනවා. ඒ හින්දා අපි හැම එකම බෙදන්න ඕන. මොකද එතකොට අවුලක් නැහැ. හරි. නැත්තම් එකක් විතරක් බෙදුවොත් වැරදි. sin theta sin alpha. හරි. sin alpha sin theta sin beta sorry. sin alpha sin theta sin beta. එහෙම බෙදාගත්ති මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. sin alpha sin beta sin beta. හරි. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. sin theta කැපෙනවා. හරි. කැපු නම්බර්ස් එන එක බලන්නකෝ. දැන් එන්නේ 3ක් cos alpha බෙදීම sin alpha. ඒ කියන්නේ මොකද්ද? cos බෙදීම sin කියන්නේ cot alpha. ඍණ cos බෙදීම sin cot beta. ඍණ cot beta සමානයි cos theta බෙදීම sin theta cot theta. ඔන්න හදා ගන්න ඕනේ අර තියෙන. හරි. cot රවුම් කරලා තියෙන cot theta සමානයි 3ක් cot alpha ඍණ 4ක් cot beta. sorry මෙතන 4 තියෙන එක හැදිලා තියෙනවා. ඍණ 4ක් cos beta බෙදීම sin beta ඍණ 4ක් cot beta. හරි. B කොටස ඔන්න උත්තරේ. හරි. ඊළඟට මේ අවුරුද්දේ මේ ත්‍රිකෝණමිතිය ගානේ C කොටස අවසාන කොටස මේක ටිකක් සංකීර්ණ ගානක්. අපි මේ දක්වා පුරුදු වෙච්ච ගානක් නෙවෙයි, විදී ගානක් නෙවෙයි, ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශිත වලින් ඇවිල්ලා තියෙන ටිකක් වෙනස් ගානක්. හරිද? මේකෙදි කියන්නේ අපිට මෙන්න මේක දීලා තියෙනවා. මේකත් දීලා තියෙනවා. අපිට කියන්නේ x හා y අගයන් සොයන්න කියලා කියන්නේ. හරිද? x ගෙනුයි x කීයද y කීයද කියලා අහන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් හදන්නේ x විසඳන්න විතරයි. හරිද? x අගය සොයන්න විතරයි අපි මේ දක්වා ගණන් හදලා තියෙන්නේ. හරිද? මේකදී එතනින් එහාට ගිහිල්ලා y වල අගයත් හොයන්න තියෙනවා. බලමු මේක හදන විදිහ. හරි. xy විසඳන්න. මුලින්ම කියන්න ඕන x y. ඒ කියන්නේ නොදන්නා පද දෙකක් හොයන්න නම් අපි සාමාන්‍යයෙන් මොකද්ද කරගන්න ඕන? නොදන්නා පද දෙකක් හොයන්න මොකද්ද කරගන්න? අපි සාමාන්‍ය කරන්නේ මොකද්ද? නොදන්නා පද දෙකක් නම් සමීකරණ දෙකක් අඩං හදාගෙන ඒ සමීකරණ දෙක සමගාමීව විසඳලා ඒ අගයන් දෙක හොයනවා. නොදන්නා පද එකක් නම් ඒ කියන්නේ එකයි නම් එක සමීකරණය එක සාධාරණ විසඳුවෙන් පස්සේ ගාන උත්තරය x සමානයි කියලා දාලා උත්තරය එනවා. මෙතන එතනින් එහාට xy කියලා අගයන් දෙකක් තියෙනවා. දැන් අපි මෙතනදී කරන්න ඕන නොදන්නා පද දෙක එන සමීකරණ දෙකක් හදාගන්න ඕන. කොහොමත් අපිට බැලුමට කියන්න පුළුවන් දෙකක් ප්‍රකාශන දෙකක් දීලා තියෙන හින්දා සමීකරණ දෙකක් දීලා තියෙන හින්දා මේ සමීකරණ දෙකක් හදාගන්න පුළුවන්. හරි. බලමු xy අඩංගු සමීකරණ දෙකක් හදාගන්න. දැන් මේ බලන්න පළවෙනි එකේ. පළවෙනි එක තියෙනවා sin inverse x සමානයි cos inverse y වර්ගමූල y. හරි. සමානයි කියලා තියෙනවා. අපි සාමාන්‍ය ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශිතවල
sin theta සමානයි alpha නම් sin theta සමානයි 4 නම් 4ක් වෙන්න බෑ sin හිතන්නකො මෙහෙම tan theta සමානයි මූල 3යි හරිද theta උක්ත කරොත් tan inverse මූල 3 හරි මේ tan inverse එක කියන්නේ මොකද්ද කෝණයක් හරිද ඉන්වර්ස් එක කියන්නේ හැම වෙලේම මතක තියාගන්න කෝණයක් හරිද මෙන්න මේ tan θ එක tan නගයක් හෝ sin නගයක් නැත්නම් cos නගයක් එක තිබ්බොත් තමයි ත්‍රිකෝණ මිතික අනුපාතයක් වෙන්නේ මෙතන මෙහෙම θ සමාන tan ඉන්වර්ස් වලින් තිබ්බොත් ඒක අනිවාර්යෙන් වෙන්නේ කෝණයක් හරි දැන් මේකදී අපි මම මුලින්ම කරනවා sin ඉන්වර්ස් x වර්ගමූල x කියන කෝණය සමාන වෙනවලු cos ඉන්වර්ස් y කියන වර්ගමූලය වෙන කෝණයට මම ඒක සමානයි alpha කියලා ගන්නවා හරි alpha කියලා ගන්නවා මෙතෙන්දී අපිට ලියා ගන්න පුළුවන් මෙහෙම sin inverse මූල x සමානයි alpha නම් sin alpha සමානයි මූල x ඔන්න එකක් හරි cos inverse වර්ගමූල y සමානයි බීටා නම් alpha එක alpha න සමානයිනේ cos alpha කියන්නේ වර්ගමූල y හරිනේ ඔන්න දෙයක් ගත්තා මේක හරිය ලියන්න දන්නේ නැත්නම් මේක හරිය ලියලා ලකුණු 5ක් හම්බ වෙනවා. හරිද? ලකුණු 40ක් තියෙනවා 35යි දාව අඩු වෙලා තියෙනවා. මේක හරිය ලකුණු 5 මේ අපි දන්න දේවල්නේ. හරි දන්න දේවල් ටික ලිව්වොත් 40න් භාගයක් විතර හම්බ වෙනවා. 40ක් දෙනවද කියලා කියන්න බෑ. උපරිම 40ක් විතර දෙයි. හරි. ඊළඟට මේක භාවිතා කරලා මේ දෙක ලිව්ව දැන් මෙතනින් එහාට කරන් දෙයක් හිතා ගන්න බෑ. හරි. ඊට පස්සේ මේකත් බලමුකෝ. දන්න දේවල් ටික ලියමුකෝ. ලකුණු වෙන්නේ මොහොම හරි කරලා. මේ කෝණ වලට අපි දාන්නේ මොනවද? මේක ඇල්ෆා කියලා දාන්න බෑ මම කලින් දාලා තියෙනවා වෙන මොකක් හරියක් දාගමු මේක බීටා මේක ගැමා මේක ඩෙල්ටා හරිද මේක මියු කියලා ගන්නවා දැන් මෙතනින් අපිට මේක ලියා ගන්න පුළුවන් මෙහෙම tan බීටා සමානයි 3x tan ගැමා සමානයි 2y tan ඩෙල්ටා සමානයි 3y tan ගාන හදන්න බැරි වුණාට මේ දෙක ලිව්වත් ලකුණු 10ක් විතර තියෙනවා 5යි 5යි අනිවාර්යයෙන්ම 10ක් දෙනවා ඒක ෂුවර් හරිද ඉතින් දන්න දේවල් ටික මුලින් කරගන්න ඕන 3x tan ගැමා සමානයි 2y tan mu tan ඩෙල්ටා සමානයි 3y tan mu සමානයි 2x හරි දැන් ඊට පස්සේ මෙතන තියෙන එක ලියමු tan beta ඍණ ගැමා ධන tan delta ඍණ mu සමානයි 1. දැන් අපි මේකට tan සූත්‍රය දාමු. tan beta ඍණ tan ගැමා ධන tan beta tan ගැමා tan delta ඍණ tan mu 1 ධන tan දැන් tan beta කියන්නේ 3x tan gamma කියන්නේ 2y 1 ධන 3x 2y ධන tan gamma කියන්නේ 3y tan mu කියන්නේ 2y 1 ධන 3y 2x හරි දැන් මෙතන තියෙනවා 1 ධන 3x 2y වගේ 1 ධන 6xy 1 ධන 6xy ඔක්කොටම එකම පොදු හරයක් තියෙන. හරි. එහෙනම් අපි එකට ලියාගමු. 1 ධන 6යි xy 3x 2y කියන්නේ 6xy 3 වරක් 2 6යි xy 3 වරක් 2 6යි xy. මෙතන තියෙනවා 3x ඍණ 2y 3y ඍණ 2x සමානයි 1. හරි. මම මේක සුළු කරගත්ත 3x කෙන් 2x අඩු කරාම x 3y කෙන් ඍණ 2y අඩු කරාම y 1 ධන 6යි xy සමානයි 1. මම මේක මෙහෙ ගුණ කරනවා x ධන y සමානයි 1 ධන 6යි xy. ඔන්න ඕක හරිනේ. නොදන්නා පද දෙකක් අඩංගු එක සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ සමීකරණය ගත්තේ මෙන්න මේක භාවිතා කරලා. අපි ගාන පටන් ගද්දිම කිව්වා නොදන්නා පද දෙකක් නම් සමීකරණ දෙකයි ඒ දෙක සමගාමී විසඳලා xy හොයන්න පුළුවන්. හරි. දැන් මේ උපකල්පනයේ මත ගාන හැදුවා දැන් එක සමීකරණයක් ඇවිල්ලා දෙනවා x ධන y සමාන 1 ධන 6xy. හරිද? ඒක ගත්තේ මෙන්න මේක භාවිතා කරලා මේක භාවිතා කළා මේක. හරි.
දෙකක් ගන්න බෑනේ එකක් ආවා. අපි භාවිතා නොකරපු එක තමයි මෙන්න මේක. දැන් මේකෙන් මොකක් හරි බලමු සමීකරණයක් හදාගන්න. මේකෙදි මම මුලින්ම ලියාගත්ත sin inverse x cos inverse මූල y සමාන alpha වලින් මේකයි ආවා. ඔතන භාවිතා කරලා sin alpha cos alpha කියන එකෙන් භාවිතා කරලා xy අඩංගු සමීකරණයක් ගන්න කොහොමද? හරි. කොහොමද ගන්න? හරි. sin alpha sin cos alpha නැති වෙන්න ඕන මූල x මූල y කියන ඒවා xy මේ තියෙන විදිහට හදා ගන්න ඕන. දැන් මම මෙන්න මේ වගේ නිර්මාණයක් කරගන්න. හරිද? අපි දන්න ඕනේ සූත්‍රය ත්‍රිකෝණ විතර sin වර්ග alpha ධන cos වර්ග alpha සමානයි 1 කියන සූත්‍රය. හරිද? 1 කියන සූත්‍රය. දැන් මෙතන sin වර්ග alpha. sin alpha කියන්නේ මූල x නේ. sin වර්ග alpha කියන්නේ මොකද්ද? මේක වර්ග කරාම මූල x කියන එක නිකන් x වෙනවා. cos alpha කියන්නේ මූල y නේ. cos වර්ග alpha කියන්නේ මොකද්ද? මූල y වර්ග කරාම y වෙනවා. x ධන y සමාන 1 ඔන්න තව සමීකරණයක් ආවා. ඔන්න සමීකරණ දෙකයි. හරි. සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඔක විසඳන්න තියෙනවා. මේක විසඳද්දි පොඩ්ඩක් ටිකක් හිතන්න ඕන. හරිද? දැන් මේක මෙතනින් නැවැත්තුවා කියමු මෙතන xy හොයාගන්න තේරෙන්නේ නැහැ. අපි මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. මේ ටික ලකුණු 40ක් දෙනවා නම් 40ක් දෙනවා නම් උපකල්පනය කරන 40ක් දෙනවා කියලා 40ක් දෙනවා නම් 35ක් 30ක් විතර තියෙනවා. අර අවසානයේකට තමයි ලකුණු 10 දෙන්නේ. අපිට 150න් අර මුල් A B කොටස් දෙකන හරියම ලේසි. මේ C කොටසේ ලකුණු 10ක් විතර අඩු වෙන 140ක් අරගෙන තියෙන. 140ක් කියන්නේ සාමාන්‍යයෙන් A එකට යන්න පුළුවන් ලකුණ. A එකට වඩා ලකුණු 85 පැනලා ගන්න පුළුවන් ලකුණක්. හරිද? 140 කියන්නේ. හරි. බලමු මේක විසඳන හැටි. මම දැන් කරන්නේ දෙකෙන් එකට ආදේශ කරනවා. දෙකෙන් එකට ආදේශ කරාම x ධන y සමාන 1යි 6xy. එකට 1 කැපුණාන් පස්සේ බිඳුවයි 6xy xy සමානයි බිඳුවක් කියලා ඇවිල්ලා තියෙනවා. හරි. xy සමානයි බිඳුව. හරි. දැන් xy සමානයි බිඳුවයි ආදේශ කරාම වෙන්නේ. හරි. එක්කෝ x කියන එක්කෙනා බිඳුවක් වෙන්න ඕන නැත්නම් y කියන එක්කෙනා බිඳුවක් වෙන්න ඕන සමානයි බිඳුවක් වෙන්න නම්. හරිද? දෙකෙන් එකක් බිඳුවක් වෙන්න ඕන. දෙකෙන් එකක් බිඳුවක් වෙන්න ඕන මේ දෙක එකතුවත් එකක් වෙන්න ඕන. හරි? දැන් මෙතනදී අපිට කරන් දෙන්නේ මේ වගේ දෙකක්. xy සමානයි බිඳුවයි x ධන y සමානයි 1යි. හරි. දැන් මම මෙන්න මෙහෙම ලියනවා. x සමානයි බිඳුව විට දෙකෙන් එකක් බිඳුවක් ඉඳ එකක් ගන්න බිඳුව. x සමානයි බිඳුව විට y කීයක් වෙන්න ඕනද මේකට ආදේශ කරොත් y 1යි. හරිද? x සමානයි බිඳුව වුණොත් y ට එනවා 1ක්. y සමානයි බිඳුව විට y සමානයි බිඳුව වුණොත් x සමානයි 1යි. හරි. ඔන්න ඕක තමයි උත්තරේ ගන්න වෙන්නේ. හරිද? එතනදී පොඩ්ඩක් හිතන්න තියෙනවා. ඒක නිකන් අන්ෂුවර් වගේ. මොකද ඒ වුණාට හරි මේ විභාග ගානේ මේක මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. හරිද? x සමානයි බිඳුව විට y එකක් වෙනවා. y සමානයි බිඳුවට x එකක් වෙනවා. හරි. ටිකක් වැඩි ලියන්න නෑ. පොඩි උත්තරයක් ගන්න තියෙන ටිකක් තියෙනවා. හරි. ඔන්න ඕක තමයි මේ අවුරුද්දේ ත්‍රිකෝණමිතිය සම්පූර්ණ ගාන. හරිද? ටිකක් සාමාන්‍යයෙන් C කොටස තමයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. ඒත් කිසි ගැටලුවක් නැහැ. ලියන්න ගොඩක් පොඩු ලොකු ප්‍රමාණයක් නැහැ. AB කොටස නම් හරි සරලයි. හරිද? මේ ගාන ටික මේ ලොකු විස්තරයක් එක මේ ගාන කතා කරා පැයක් එකමාරක් විතර යන්නේ නැති. පැයක් යන්නේ නැති මේ වැඩිය. හරිද? මේ වගේ 2025 ඉඳන් 2010ට යනකම් මම මේ පාස් පේපර් පොත් 10ටත් වඩා අඩුවෙන් යන්න බලනවා. සාකච්ඡා කරනවා. හරිද? ත්‍රිකෝණමිතිය තියරි තියෙන එක්කෙනෙක් නම් මේ වැඩේ ගොඩක් සාර්ථක වෙනවා. තියරි මතක් කරලා තමයි මම මේ කියන්නේ. හරිද? ලොකු වැඩක් කරගන්න පුළුවන්. මාස එකමාරක් ඇතුළත අනිවාර්යෙන් මම මේ ඔක්කොම පාස් පේපර් ටික සාකච්ඡා කරලා මේ විදිහට දානවා. හොඳ විස්තරයක් එක කියන්නේ. මේකදී අපිට දැන් මාකින් එකක් නැති හින්දා මම මේකට ලකුණු දාවේ නැහැ. හරිද? දැන් ඊළඟට මාකින් එකක් තියෙනවා. 2024 2023 22 වගේ ඕනම පාස් පේපර් ගානක රජයේ මාකින් එක දීලා තියෙනවා. ඒ හින්දා ඒ මාකින් එකත් එක්ක අපිට බල මෙන්න මේවට තමයි ලකුණු දෙන්න. මේ පොයින්ට් වල ලකුණු දෙන්න ඕන. මේව ලියන්න ඕනේ අනවශ්‍යයි. මොකද අනවශ්‍ය දේවල් අපි ගොඩක් ලියනවා පේපරේදී අවශ්‍ය දේවල් ලියන්නේ. හරිද? ඒ හින්දා අපි හිතන රිසල්ට් එක අඩු වෙන්න පුළුවන්. හරිද? මේක අනිවාර්යෙන් ලියන්න ඕන. අර ABC නිර්ණය කරන්නේ කොහොම මේකත් ඒ සමානයි කියලා උත්තර ලියන්න ඕන. උත්තර විතර අරන් විතරක් හරියන්නේ නැහැ. අදල නම් කරන්නත් ඕන. අර 17 කොටසේ. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. ඒ ටික අපි මුලදීන් බලාගන්න මේ පළවෙනි වීඩියෝ එක. හරිද? ওই වීඩියෝ ටික ඔක්කොම හදලා කරලා ඉවරනන් පස්සේ අපිට අනිවාර්යයෙන්ම ත්‍රිකෝණමිතිය තියෙන ළමයට මේ ගණන් අවුරුදු 15ක 20ක විතර ගණන් ටික හදාගත්තන් පස්සේ අනිවාර්යෙන් විභාග ගණන් හදන්න පුළුවන්.
හරිද? ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර හැමදේම මුලින්දම කියලා දෙනවා. ප්‍රස්ථාර මේ තියරිත් එක්ක මම කියලා දෙන්න ප්‍රස්ථාරක දින කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ ඔක්කොම කියලා දෙන්නම්. හරිද? ඔය වීඩියෝ එකත් එතනින් ඉවරයි.